අපේ ගමේ අහිංසක කොල්ලොන්ට ආ එක වචනයක් කර කියලා තිබොත් තොපි ඔක්කොම මරාගෙන නැරෙන්නේ. නංගි මං කඩේට ගිහින් එන්නම් ඈ. අයියා මේ ඇද්දි ක්‍රීම් අයිස් ගන්න. මොන ක්‍රීම් බනිස්ද? මම මේ බෝලයක් ගේන්න යන්නේ. ඇන්ටි මට බෝලයක් දෙන්නකෝ. අයියා මේ ඇද්දි ක්‍රීම් අයිස් ගන්න. නැත්තම් මේ සල්ලි වලට හරියට බනිස් දෙන්නකෝ. බෝතල් පත්තර බෝතල් යා බෙලෙක් කියනවා බං ඒ අර බලපන් බෙලෙක් යා පොඩ්ඩක් ඉඳපන් ඕක තමයි සුවරේකටම බෝලේ ගන්න ඇත්තේ ඔහොමිදා ඇයි මචං? අචං උඹනේ බෝලේ ගත්තේ වත්තර කියපු මං උඹලගේ බෝලයක් ගත්තේ නෑ බං. තෝ බොරු කියන්න ලෑස්ති වෙන්න එපා තෝ තමයි බෝලේ ගත්තේ ඇයි මොකක්ද ප්‍රශ්නේ? නෑ අයියා මූ අපේ බෝලෙත් තරම් අපිට කේස් එක දානවා අයියා ආ මොකද? උඹ රුපාලිගේ කොල්ලා නේද? ඔව් අයියේ උඹ මේ අපේ උන්ට සද්ද දාන්න. කොහෙද උඹ ඉස්කෝලේ? මෙයාලා යන ටවුන් ඉස්කෝලේටම තමයි අයියා මාත් යන්නේ. උඹ දන්නවද යකෝ මං කවුද කියලා? මං තමයි යකෝ මේකේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී. උඹ දැනගනින් මං උඹ ඉස්කෝලෙමුත් අයින් කරනවා. පරය. මන්ත්‍රීතුමා මොකද්ද ප්‍රශ්නේ? මට මෙතෙන්ට එන්න වුණා හරි. තෝ මොන හිගන්නේද යකෝ මට? මන්ත්‍රීතුමා මේ අපේ කොල්ලොත් මේ ගමේ ඉන්න ඕනේ. අපේ උන් ටවුන් ඉස්කෝලේ යන්න ඕනේ. මොකද්ද තියෙන ප්‍රශ්නේ? අඩෝ මේ අපේ ගමේ අහිංසක කොල්ලොන්ට ආ එක වචනයක් කර කියලා තිබොත් තොපි ඔක්කොම මරාගෙන නැරෙන්නේ. බලාගමුක ඈ. අනේ අයියේ මං එහෙම නරක වැඩ කරන එක්ක එන්නේ මේ අයියේ. මන් දන්නා මල්ලි. බොහොඳට ඉගෙනගෙන අපි වගේ උන්ටත් මේ රටේ හොඳ තැන් වලට යන්න පුළුවන් කියලා පෙන්නපන්. මන් දන්න උඹට ඒක කරන්න පුළුවන්.